කර්ම ගෙවෙන්නත් එක්ක රුවන්වැලි මහසෑය වඳින්න ජයසිරි මහ බෝසමිඳුන් වඳින්න තූපාරාමේ වඳින්න සිරිපා කමල සමනල කන්දේ වඳින්න කිරිවෙහෙර මයංගනේ සේරුවාවිල වඳින්න අංගුලිමාල මහසෑය වඳින්න මාලබේ පිට්ටුකල බුදු පසේබුදු අරහන්තක විහාරයේ තියෙනවා. මිහි පිට තියෙන එකම පසේබුදු විහාරයේ තියෙනවා මාලබේ පාරායිනේ. ලස්සන විහෙර. ඒවා ගිහිල්ලා වඳින්න. එහෙම වැඳ වැඳ යනකොට ගරු කර කර යනකොට දෝතින් මල් පුද පුදා යනකොට බුදුගුණ දම්ගුණ අහ බුදුගුණ දම්ගුණ කියා යනකොට ඔය සංසාරේ වැරදුන කර්ම ගෙවෙනවා පින්වතුනේ. එහෙම වැඳලා නැගිටිනකොටම අර මිනිස්සයාට ඒ වෙලාවේ තමයි කියනවා ගෑනු කෙනා මතක් වුනේ. එයාගේ ඇඟ පිච්චිලා ගියා කියනවා අයියෝ මං අරයට ලැහැත් වෙන්න කිව්වා. එන්නකොට කතා කරන්න බැරි වුණානේ කියලා. ඔක්කොම දාලා රතෙන් ආව කියනවා බිරිඳව අරගෙන යන්න. එදා ඉඳලා ඒ මිනිස්සයා වෙන ගෑණියෙක් දිහා බලලා නැහැ. මතක තියාගන්න සමහර පිරිමි අයාලේ යනකොට ඒ වගේ කර්මයේ කොටස් විදිහට බැඳපු උන්දලා තියෙනවා. ඒකයි පින් කරපල්ලා කියලා කියන්නේ. කුසල් කරපල්ලා කියලා කියන්නේ. අනුන්ට දුක් දෙන්න එපා කියන්නේ. ඉවසන්න කියලා කියන්නේ. තරහ ගන්න එපා කියලා කියන්නේ. සිල් සමාදන් වෙනින්ලා කියන්නේ ඒකට. විහෙර විහාර වැඳපල්ලා කියන්නේ ඒකට. බනහපල්ලා කියන්නේ ඒකට. පින් නැති අය ගොඩාක් දුක් විඳිනවා. සංසාරේ යන අය ගොඩාක් දුක් විඳිනවා. හැබැයි ඒ කාන්තාව ඒ ජීවිතේ මැරුණා. මැරිලා දිව්‍යයන් අතර ඉපදුනා. දිව්‍ය ලෝකේ නෙළුම් මලක පහළ වුණා. මහා පදුම දෙවියා. දිව්‍ය රාජේ ආය පිරිමියෙක් වුණා. අරක ගෙවිලා ගියා. ඊට පස්සේ ඊළඟ ජීවිතේ මනුස්ස ලෝකෙ ඉපදුණා. රජ කෙනෙක් වෙලා. ඒ රජතුමා පුංචි නිමිත්තකින් අනිත්‍ය දුක්ඛ අනාත්ම අවබෝධ කරගෙන පසේ බුද්ධත්වයට පත් වුණා.